මම ගැහැණු කෙනෙක්. බැඳලා අවුරුද්දක් වෙනවා. අනාරක්ෂිත ලිංගික සබඳතා කිසි දෙනක පවත්වා නැහැ. නමුත් ළඟකදී නම් ලිංගාශ්‍රිත ප්‍රදේශයේ කුඩා ගැටිති ඉන්නන් වගේ ඇවිත් තියෙනවා මට අතට අහු වෙනවා. මගේ හස්බන්ඩ්ගේ අනියම් මැසුරක් ළඟකදී මට අහු වුණා. කෝල් රෙකෝඩින් එකක තිබිලා. එයා කියනවා ගෑනු කෙනෙක් හිටියා. Taman VIP රූම් එකක බිව්වේ. හැබැයි ලිංගික සමදතා පැවැත්වුවේ නැහැ. ඒ ගෑනු කෙනත් එයා ගත්තු කෙනෙක් නෙවෙයි. එයා එක්කාකු වෙන කෙනෙක් ගත්තු කෙනෙක් කියලා. ඒත් මට විශ්වාස නැහැ. අඬා මගේ කකුල අල්ලගෙන වැඳලා සමාව ඉල්ලුවා එයා වැරදි වැඩක් කළේ නෑමයි කියලා. ලෙඩ හිදුනොත් අපි දෙන්නම ඉවරයිනේ. බබෙක් හදලත් නෑ තවම. වැරදි වැඩක් කළේ නෑ කියලාමයි කියන්නේ. සමාව උඩින් දුන්නත් මගේ හිත යට ඒ දේ හොරාගන්න එක ගැන තියෙනවා. මම ඔහුගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ බැලුවම ඔහුගේත් වෘෂණවල ඉන්නෝ වගේ කිපි දෙනෙක් හමු වුණා. මට බයයි දැන් මටත් එයාගෙන් ඇවිල්ලාද කියලා. මට මේක පරීක්ෂා කර ගන්න ඕනි. ලැජ්ජයි යන්න තනියම. හස්බන්ඩ්ට කිව්වට එන්නේ නැහැ. මග අරිනවා. මට බයයි දැන් HIV තියෙනවද දන්නේ නැති නිසා. මේක චෙක් කරගන්නේ කොහොමද මම? එකපාරේ HIV ටෙස්ට් එකක් කරගන්නද? එහෙම කරනවා නම් කීයක් විතර යනවද? නැත්නම් VOG කෙනෙක් හම්බෙන්නද? උපදෙසක් දෙන්න. ඔබේ ජීවිතයේ සුන්දරම කාලය තවත් අර්ථවත් කරගන්න මේ ෆෝවර්ඩ් ශ්‍රී ලංකා. අපි මෙතනදී ආදරය, ලිංගික අධ්‍යාපනය සහ මනෝවිද්‍යාත්මක අභිප්‍රේරණයන් එහෙමත් නැත්නම් මොටිවේෂන් ගැන විවෘතව කතා කරනවා. ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය හැම දෙයක්ම දැනගන්න අදම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඔබ පත්ව සිටින පීඩාකාරී සහ බියකරු තත්වය පිළිබඳව මට ඇත්තටම කනගාටුයි. බිරිඳක් විදිහට ඔබට දැනෙන සැකය සහ අනාරක්ෂිත බව සාධාරණයි. මේ වෙලාවේ බිය නොවි බුද්ධිමත්ව කටයුතු කිරීම ඔබේ සෞඛ්‍යයටත් අනාගතයටත් ඊටාම වැදගත්. ඔබ පවසන ලක්ෂණානුව එය ලිංගාශ්‍රිත ඉන්නන් ජෙනිටල් වෝට්ස් වීමේ වැඩි සම්භාවිතාවක් තිබෙනවා. මේ මනුෂ්‍ය පෙපිලෝමා වෛරසය මගින් බෝවන්නක්. ඔබ දෙදෙනාටම මේ ලක්ෂණ තිබේ නම් ඒ ලිංගික සබඳතාවක් හරහා පැතිරී ඇති බව පැහැදිලියි. මේ निराකරණය කර ගැනීමට ඔබ ගත යුතු පියවර මෙන්න. 1. යා යුතු සුදුසුම ස්ථානය. ඔබ VOG ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීමට වඩා රජීය රෝහලක ඇති ලිංගාශ්‍රිත රෝග සායනයකට යාම වඩාත් සුදුසුයි. එහිදී ඊතා රහසිගතව සහ නොමිලේ සියලුම පරීක්ෂණ සිදු කරගත හැකියි. ඔබට තනියම යාමට අපහසු නම් ළඟම හිතවතෙකු හෝ සහෝදරියකගේ සහාය පතන්න. නමුත් එහි සේවය කරන වෛද්‍යවරුන් සහ හෙදියන් මෙවැනි දහස් ගණනේ රෝගීන් දකින නිසා ඔබ ලැජ්ජා විය යුතු නැහැ. 2. පරීක්ෂණ සිදු කිරීම. එකවරම HIV පරීක්ෂණයක් පමණක් කිරීම ප්‍රමාණවත් නැහැ. සම්පූර්ණ ලිංගාශ්‍රිත රෝග පරීක්ෂණ මාලාවක්ම full STD ස්ක්‍රීනිං සිදු කළ යුතුයි. ඉන්නන් පරීක්ෂාව. වෛද්‍යවරයා විසින් ශාරීරිකව පරීක්ෂා කර එය HPVද යන්න තහවුරු කරනු ඇත. HIV සහ සමහල පරීක්ෂණ මේවා රුධිර පරීක්ෂණ හරහා සිදු කෙරේ. මිල ගණන. රජයේ සායනයකදී මේ නොමිලේ සිදු කෙරේ. පෞද්ගලික රෝහලකදී නම් මේ සියල්ලට රුපියල් 10000ත් 15000ත් අතර මුදලක් වැය විය හැකියි. 3. ස්වාමි පුරුෂයා සම්බන්ධ කර ගැනීම. ඔහු මගහරිනව නම් ඔබ ඔහුට පැහැදිලි කළ යුත්තේ මෙය ඔබට හෝ ඔහුට පමණක් නොවේයි. අනාගතයේදී ඔබ දෙදෙනාට ලැබෙන දරුවාටවා බලපෑ හැකි බවයි. ලිංගාශ්‍රිත ඉන්නන් යනු ප්‍රතිකාර කර ඉවත් කළ හැකි දෙයක්. ඔහු පරීක්ෂා කරගෙන ප්‍රතිකාර නොගන්නේ නම් ඔබ ප්‍රතිකාර ගත්තත් නැවත ඔහුගෙන් ඔබට රෝගය වැළඳිය හැකියි. ඉතින් ඔබ වහාම කළ යුතු දේ 1. රෝග විනිශ්චය ස්ථිර කරගන්නාතෙක් සහ ප්‍රතිකාර අවසන් වනතෙක් ලිංගික සබඳතාවලින් සම්පූර්ණයෙන් වැළකී සිටින්න. 2. අන්තර්ජාලයෙන් කියනව දේවලින් බිය නොවි වෘත්තීය වෛද්‍ය උපදෙස් ලබා ගන්න. 3. කොළඹාවට නම් ජාතික ලිංගාශ්‍රිත රෝග මර්ධන ඒකකය NSACP වෙත හෝ ඕනෑම ශික්ෂණ රෝහලක ඇති ලිංගාශ්‍රිත රෝග සායනයකට යන්න. වැදගත් සටහන. ලිංගාශ්‍රිත ඉන්නන් තිබුණ පමණින්ම කෙනෙකුට HIV ඇතැයි අදහස් වන්නේ නැහැ. නමුත් එක් රෝගයක් තිබේ නම් තවත් රෝග තිබිය හැකි බවින් සියල්ල පරීක්ෂා කර ගැනීම නුවණට හුරුයි. ඔබේ ප්‍රදේශයේ පවසා උදාහරණ කොළඹ, නුවර, ගාල්ල ඔබට ආසන්නතම සායනය පිළිබඳ තොරතුරු දැනගන්න කැමතිද?